හෙලව් රත්තරන් යාළුවනේ කොහමද? අද මචං මං හදන්න යන්නේ රාමියොන් මිස් එකක්. අද යාළුවත් නෑ, තනියෙන් තමයි ඔක්කොම කරගන්න වෙන්නේ. එහෙනම් අපි වීඩියෝට යමු. අද මචං අපි රාමියොන් එක හදන්න ගන්න එළවලු ටික තමයි අම්මිරිස් ටිකකුයි, ලුණු ගෙඩියකුයි, චිකන් ටිකකුයි, සලාද කොලයක්. සලාද කොලයක් නම් ගත්තේ මචං ලස්සනට තියන්න. එහෙනම් අපි එළවලු ටික කපාගෙන රාමියොන් එක හදන්න යමු. මචං තැඹිලා නම් ඉවරයි, මේ ටික බාගමු. සාමාන්‍යයෙන් මේක රම්පාඩ වෙනකොට මචං මස් ටික දා ගන්න ඕනේ, නැත්නම් පිච්චෙන වැඩි සුදු ලුණු ටික. සාමාන්‍ය මචං මේ ගානට මස් ටික වැදිගෙන එනකොට මේ අර එළවලු ටික එහෙම කපාගත්තේ දේවල් දා ගන්න ඕනේ. අද මන් තනියෙන් බං, මේ අරුත් නැහැ. තනියෙන් ඉතින් මේ කෑම එක හදාගෙන කනවා. ඉතින් අරු නැති එකත් හොඳයි. ඌ හිටියන මේ කන්න වෙන්නෙත් නෑ. දැන් මේක බල්ලා මට බනි තනියෙන් හදන් කෑවේ කියලා. දැන් නම් එළවලු ටිකයි මස් ටිකයි ගානට වැදීගෙන ඉන්නේ. මේ අතරේ දා ගන්න ඕන නූඩල්ස් ටික. ආව් පිච්චෙනවා. වැදදද තත් පිච්චුණා බා. ඕන් නැතිලාට නම් මේ ලබ්බ පත් වෙනවා මචං. අපි කොත්තිමිකට ආපු රසකාරක පැකට් එක දාගමු. ලේකුත් තියෙනවා. මේවා කාලා මැරෙයිද කියලා තමයි ෂුවර් නැහැ. මැරුණොත් වරෙන් නෑ මල ගෙදර.
පැකට් තියෙනවා මචං 3ක්. 3ම දාගමු. මේ ගංජද දන්නේ නැහැ බං. කොළ පාටට වැටෙනවා. ඇට පිටින් වැටෙන ඇටක් තියෙනවා. මක්ක හරි ගමන්නේ දාගමුකෝනේ. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දැන් තියෙන්නේ මේක හොඳින් හැඳි කා ගන්න. පුත් පල්ල අල්ලලලු අකෝ. දැන් නම් පාටක් තියෙනවා අම්මට සිරින පාටක්. පාටයි රසයි වසයි හරි හරියට බං. සුපිරි. चिकन दापेंगे हम तुम राहत का है कोरियन के वाकई मेरे सारन है नाला सुपरी सेनिका वाला कच्चा गहन नोन्ना मचांग सेनिका नूडल्स तमाई एकम पिलियम है मांग लगे कहाँ बहु बहु මේ එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා මචං. මට මේක කන්න ඕනේ බං. ඇත්තටම රහයි. පේතකමක් ඇති වුණා. මේ එහෙනම් ඊළඟ බ්ලොග් එකේදී හම්බෙමු. ලයික් කරන් ෂෙයා කරන්න අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. දෙනම අපිත් එක්ක ඉන්න ආදරෙයි.